ආයුබෝවන් ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගිතාව වෙනුවෙන් මම මෙම සාකච්ඡාවට සහභාගී වෙන ඔබ සාදරයෙන් පිළිගන්නවා. ලාභ ලැබීම පරමාර්ථය කරනගත් අපේ සංවිධානය විවිධ ජන කොටස් වලට අයත් වෙන විවිධ උගත්කම් සහිත පසුබිම් වලට අයත් සමාජිකයන්ගෙන් සහ උපදේශක මණ්ඩලයකින් සමන්විතයි. විශේෂයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය තුළ ශ්‍රී ලංකාවේ පිරිහමින් පවතින ප්‍රජාතන්ත්‍රවාදයේ වගවීම හා යහපාලනය පිළිබඳව ජන කොටස් දැනුවත් කිරීම අපේ අරමුණ. ශ්‍රී ලංකාවේ වසන සියලු ජනයාගේ අයිතිවාසිකම් වලට කැමැත්තට දරු කරමින් නීතියේ ආධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ යලි තහවුරු කරන්නට සුභවාදී ලෙස දායක වෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ යහපාලනයට සහයෝගීතාවය පළ කිරීම සඳහා නොයෙක් ආකාරයේ සංකීර්ණ කරුණු සැලකිල්ලට ගැනීම වැදගත්. මේ වන විට ශ්‍රී ලාංකීය ජන කොටස්වල ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වළක්වා යන ප්‍රධාන කරුණු ලෙස ඉස්මතු වෙලා තිබෙන්නේ රටේ පාලනයේ බලතල සහ ආර්ථික බලතල එක පවුල් කුලකයක් අතර කේන්ද්‍රගත කර ගැනීම සිටීම, ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ විධායක ජනාධිපතිවරයාට කරන්නට පුළුවන් හානිකර බලපෑම් සහ සිවිල් පරිපාලනය දේශපාලනීකරණය කිරීම හා මිලිටරිකරණය කිරීම බව පැහැදිලි ලෙස දකින්නට පුළුවන්. රටවැසියන් නිතර පීඩාවට පත් කරමින් තිබෙන අනෙක් ප්‍රධාන කරුණු අතරේ ආර්ථිකය අක්‍රමික ලෙස කළමනාකරණය කිරීම, අල්ලස් හා දූෂණය රජ කරවා තිබීම, නීතිය හා සාමය බිඳවැටීම හා බිඳ දැමීම සහ සුළු ජනවාර්ගික කොටස් සමග පවතින සම්බන්ධතා දිගින් දිගටම පිරිහී යෑමද දකින්නට තිබෙනවා. නැංගියමින් පවතින ඒකාබද්ධ මහජන ක්‍රියාකාරීත්වය විසින් ශ්‍රී ලංකාව අද මුහුණ පා සිටින මෙම ජාතික ප්‍රශ්න විසඳන්නට උදව් වෙන අන්දමේ දේශපාලන වාතාවරණයක් ඇති කරලනවා ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙනවා. යහපාලනයක් තිබෙනවා නම් ස්වාධීන අධිකරණ පද්ධතියක්, නිදහස් sannivedana මාධ්‍ය සහ නිදහස් සහ සාධාරණ මැතිවරණ ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයන් ක්‍රියාත්මක කළ හැකි වාතාවරණයක් පවතින්න ඕනේ. සමාජයේ හැම මට්ටමක පාවාහේ හැකියාවන් වර්ධනය කිරීමේදී පාරදෘශ්‍යතාවය හා වගවීම වෙනුවෙන් පෙනී සිටීමේදී රටේ ස්ථාවරභාවය හා ආරක්ෂාව ශක්තිමත් කිරීමේදී යහපාලනය තීරණාත්මක මෙහෙවරක් ඉටු කරනවා. පසුගිය දශක 6ක කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ යහපාලනයක් නොමැතිවීම දකුණු කරේ තුතුරු කරේ පැන නැගුණු සන්නද්ධ අර්ගල වලට බලපාන ලද ප්‍රධාන සාධක වලින් එකක්. අනාගතයේදී එවැනි දේ යලි ඇති වෙනවා නැත්නම් සියලු පුරවැසියන් සතු අහිමි කළ නොහැකි අයිතිවාසිකම් පිළිගැනීමත් රටේ යහපාලනයේ ක්‍රියාවෙහි යොදන්නට අනුබල දීමත් හදිසි අවශ්‍යතාවයක් වී පවතින බව අවධාරණය කරන්නට කැමැතියි. ප්‍රජාතන්ත්‍රවාදී සංස්ථාවක් තුළ ආණ්ඩුව රටේ ජනතාවට වගවිය යුතුයි. එහෙත් ශ්‍රී ලංකාවේ නම් එවැනි වගවීම් දකින්නට නැහැ. දේශපාලනඥයන් පරිත්‍යාග කරන්න ඕනේ තමන්ගේ පෞද්ගලික ශ්‍රී විභූතිය නංවා ගන්න නෙවෙයි. තම পদවියේ කිරුළු පලන්දන්න තම පෙළපතේ අය පෙළගස්වාලන්නත් නෙවෙයි. දේශපාලනඥයන් පරිත්‍යාග කළ යුත්තේ ශ්‍රී ලංකාවේ ජනතාවට සැබෑ සෞභාග්‍ය අත්පත් කර ගැනීම සඳහා මඟ පා ගන්නට සහාය වෙන්නටයි. නීතිය නිසිලෙස ක්‍රියාවේ යෙදවීම, තැනකින් තැනකට යන්නට තිබෙන නිදහස, සිතන්නට තිබෙන නිදහස, තමන්ගේ ආගම අදහන්නට තිබෙන නිදහස, අදහස් පළ කරන්නට තිබෙන නිදහස, සාමකාමී ලෙස රැස් වෙන්නට ඇති නිදහස, එක්ව හැසිරෙන්නට තිබෙන නිදහස සහ හෘදය සාක්ෂියට අනුව කටයුතු කරන්නට තිබෙන නිදහස වැනි අයිතිවාසිකම් ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කරනු ඇතැයි හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා. එහෙත් අප බොහෝ දෙනෙක් ඉපදුණු හැදී වැඩුණු ශ්‍රී ලංකාවේ නම් අද පවතින යථාර්ථය මෙය නොවේ. දේශපාලනඥයනුත් රජයේ නිලධාරීනුත් මෙම මූලික අයිතිවාසිකම් වලටත් ස්වාධීනත්වයන්ටත් බාධා කරන අන්දමට නීතියට පටහැන ලෙස බලය යොදවමින් සිටින බව පෙනෙන්නට තිබෙනවා. ආණ්ඩුව විසින් කළ යුත්තේ ජනතාව කොන්කර දමන එක නෙවෙයි. ඔවුන්ව බල ගන්නවා ලන එකයි. ජනතාව තවදුරටත් යටත්ව කියන්න සිටිය යුතු වෙන්නේ නැහැ.
ඔවුහු ක්‍රියාකාරී හවුල්කරුවන් බවට පත් කරගන්න ඕනේ. සංවර්ධන ක්‍රියාදාමයේ කේන්ද්‍රස්ථානය ජනතාව වෙන්න ඕනේ. පාලන තන්ත්‍රය හා සම්බන්ධ ක්‍රියාදාමයන් තුළ තේරුමක් තිබෙන විදියට නිරත වෙන්නටත්, තමන්ට බලපාන තීරණ සම්බන්ධයෙන් බලපෑම් කරන්නටත් තිබෙන අයිතිය ජනවාර්ගික සහ ආගමික සුළු ජන කොටස් ඇතුළු ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් සතුව තිබිය යුතුයි. සමාජ ආර්ථික ප්‍රශ්න සාධාරණ ලෙස විසඳා ගන්නට නම් සියලු දෙනා ඇතුළත් කරගන්නා ආකාරයේ දියුණුවක්. එනම් සියලුම සංවර්ධන වැඩසටහන් පිළිබඳ තීරණ ගැනීමේ ක්‍රියාදාමයන්ට ජනතාව සම්බන්ධ කරගන්නා එක ඉතාමත් තීරණාත්මක වෙනවා. ජනාධිපතිවරණ පිළිබඳව තිබෙන අත්දැකීම් විසින් අපට පෙන්눔 කරලා තියෙන්නේ බලයට පැමිණෙන අය කවුරුන් වුණත් ඔවුන් වෙත දිගින් දිගටම බලපෑම් නොකළොත් එසේ බලයට පත්වෙන පාලකයන් විසින් මැතිවරණ ව්‍යාපාරයේදී ඔවුන් විසින් දෙන ලද පොරොන්දු ක්‍රියාත්මක නොකරන්නට තිබෙන ඉඩකඩ ඉතා ඉහළ මට්ටමක පවතින බවයි. ඒ නිසා අපේ මෙම ව්‍යාපාරය එළඹෙන මැතිවරණයෙන් ඔබටත් කරගෙන යන්නට අපට සිදු වෙනවා. ඒ සඳහා අප හා සමග එක්වන ලෙසට අපේ පණිවිඩය පතුරවා හරින්න ක්‍රියාකාරී අන්දමින් සහභාගී වෙන ලෙසට ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය යලි තහවුරු කරන්නට සුබවාදී ලෙස දායක වෙන ලෙසට අප ඔබට ඇරයුම් කරන්නට කැමැතියි. අපේ දූත මෙහෙවර වෙලා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා ඇති අවශ්‍යතාවය වෙනුවෙන් ඉදිරියටත් අනුග්‍රහය දැක්වීම. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා සහ ඒ දේශපාලන ක්‍රමවේදය තෝරා බේරා ගන්නා මෙම අවස්ථාවේ රැවටීමට ලක්ව ඇත්තා වූ අපරීක්ෂාකාරීව සිටින්නා වූ අවිනිශ්චිතව සිටින්නා වූ ඡන්දදායකයන්ට කල්පනාකාරී ලෙස දැනුම් තේරුම් ඇති ආකාරයකට සුදුසු තෝරා ගැනීමක් කළ හැකි වෙන ආකාරයට බුද්ධිමත් විවාදයක් ඇති කරලන්නට අප අනුබල දිය යුතුව තිබෙනවා. ශ්‍රී ලංකාව ලක්වැසියන්ගේ අභිමතාර්ථයන්ට අනුකූල දක්වන අන්දමේ යහපාලනයකට සුදුසු රටක්. එම පරමාර්ථය වෙනුවෙන් අර්ථවත් ආකාරයකින් දායක වෙන්නට අපට හැකි වේ යයි අප විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.